කොහොමද උදේ පාන්දරම කුකුලත් අතින් අරගෙන අපි මේ කොහෙද යන්නේ කියලා නේද ඔයාලා බලන්නේ. අපි උදේම පිටිපන ලෙල්ලමට යනවා. ඉතින් අපි පිටිපන ලෙල්ලමට යන්න හිතුවේ අලුත් මාළු ටිකක් ගන්න කියලා හිතාගෙන. උදේ පාන්දර 5ට තමයි අපි ගෙදරින් පිටත් වුණේ. අපි උදේ 6 වෙනකොට පිටිපන ලෙල්ලමට ආවා. මෙන්න මේ පාලම දෙපැත්තේ ඉන්න දීවරයෝ උදේ පාන්දරම බිලි කොකු වලින් මාළු අල්ලන ගමන් තමයි ඉන්නේ. මේ ලෙල්ලමට ඇතුළු වෙන තැන. ඉස්සෝ හරිම ලාභයි. මෙතන තියෙන්නේ එක එක වර්ගයේ එක එක ප්‍රමාණයේ ඉස්සෝ. ඕගොල්ලන්ට මේ ඉස්සෝ කැමති ප්‍රමාණයකින් කැමති වර්ගයකින් මිලදී ගන්න පුළුවන්. එතකොට මම මේ ගත්තු ඉස්සෝ කිලෝ එකක් රුපියල් 1300යි. එළියෙන් ඉස්සෝ ග්‍රෑම් 500ක් ගන්න මුදලට ඕගොල්ලන්ට මෙතනින් ඉස්සෝ කිලෝ එකක් ගන්න පුළුවන්. මේ ඉස්සෝ එක එක ප්‍රමාණයෙන් ඉන්න නිසා ඕගොල්ලන්ට කැමති ප්‍රමාණයකින් මිලදී ගන්නත් පුළුවන්. මේ ඉස්සෝ හරීම අලුත්. ඒ නිසා ඉතින් රසයත් වැඩි. මෙතන අලගුඩුව, සාලයෝ, කෙලවල්ලෝ, පරාපැටව්, දැල්ලෝ, කකුලුවෝ හැම මාළු වර්ග ඉන්නවා. එතකොට මේ ඉන්න කකුලුව නම් මෙරිලා. මේගොල්ලන්ගෙන් තමයි මමත් අරගත්තේ. මේගොල්ලෝ කිලෝ එකක් රුපියල් 700ක් වුණා. මේ වගේ නෙමෙයි. තව පණ තියෙන කකුලුව ඕන තරම් එතන හිටියා. ඒගොල්ලන්ව ගන්න නම් දුක හිතුණා. ඒ නිසා මම පණ තියෙන කකුලුව නම් ගත්තේ නෑ. මේ ඉන්නේ චූටි ඉස්සෝ. මේ මාළු වර්ග මෙතනින්ම අරගෙන මෙතනින්ම සුද්ධ කරලා මෙතනින්ම කපාගෙන අරගෙන යන්නත් පුළුවන්. ඒ පහසුකමත් පුංචි මුදලක් අරගෙන මෙතනින් සිදු කරලා දෙනවා. මම සැමන් මාළු එහෙම නැත්නම් ලින්නෝ කියන මාළු මෙතනින් ගත්තා. ඒ මොකද ගෙදර ගිහිල්ලා සැමන් හදන්න. මේ ලින්නන්ගෙන් ප්‍රෙෂර් කුකර් එකේ හොඳට සැමන් හදන්න පුළුවන්. මාළු ගොඩාක් මෙතන හිටියට මෙතන හරිම පිරිසිදුයි. ඒ වගේම මාළු හරිම අලුත්. මෙන්න මේ ඉන්නේ පරාමාළු. මේ පරාමාළු ලොකු කූරියෙක් මමත් ගත්තා. එයාව මම මෙතනදිම කපලා සුද්ධ කරගෙන ආවා. මේ බලන්නකෝ. මෙතන ඉන්න මේ අයියා මේ මාළුවව ලස්සන සුද්ධ කරන හැටි. අපි මේ මාළුවව ගෙදර ගෙනිච්චනම් මේ මාළුව කපන්න තියා අපිට හිතන්නවත් බෑ. මෙයාව තලලා තමයි අපිට ඊළඟට කෑමට ගන්න වෙන්නේ. මම මෙතනින් මේ මාළුවවත් කපාගෙන ඉතුරු මාළු ටිකත් කපා ගත්තා. එතකොට මේ මාළු ඔක්කොම කපන්න මට රුපියල් 250ක් වගේ පුංචි මුදලක් තමයි ඒ අයියා ආය කළේ. ඉතින් බලන්නකෝ මෙච්චර පිළිවෙලට මෙච්චර ලස්සනට මේ වැඩේ කරලා යා පුංචි මුදලක් තමයි මෙතනින් ගන්නෙ. ඉතින් අපිටත් හරිම පහසුයි. ඔයාලට ගෙදර ගිහිල්ලා මේ මාළු කපා ගන්න පුළුවන් නම් මෙතනින් කපාගෙන යන්න ඕනේ නැහැ. ගෙදර ගිහිල්ලා මාළු ටික ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්නත් පුළුවන්. ඉතින් මේ තමයි පිටිපන ලෙල්ලම. ඕගොල්ලොත් මේ අත්දැකීම ලබන්න අලුත් මාළු කන්න මෙතනට ඇවිල්ලා මාළු අරගෙන යන්න. මේක ඕගොල්ලන්ගේ මුදල් පසුම්බියටත් ලොකු පහසුවක් වේවි. එහෙනම් තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඕගොල්ලන්ට සුබ දවසක්.